ඔයාලා හැමෝටම අදම කතා කරන්න යන්නේ ඔය හදාගෙන යන ප්‍රොජෙක්ට් එකේ watch list එක ඩිසයින් කරගෙන තින්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු යූසර් කෙනෙක්ට watch list එක ඩිස්ප්ලේ වෙන්නේ කොහොමද කියලා. මේ තින්නේ මම හදාගත්ත watch list එක. මුලින්ම අපි main header part එක මේ විදිහට මම add කරගෙන තියෙනවා. ඊට පස්සේ save this skill කියන part එක මෙන්න මේ විදිහට මම add කරගෙන තියෙනවා. ඊට පස්සේ my watch list කියලා heading එකක් මම මෙන්න මේ විදිහට add කරගෙන තියෙනවා. ඊට පස්සේ browse more කියලා search bar එක මෙන්න මෙතනින් මම add කරගෙන තියෙනවා. දැනට අපි save කරගෙන තියෙන product ටික මෙන්න මේ විදිහට count කරලා මෙන්න මෙතනින් display කරගෙන තියෙනවා. පල්ලෙහාන් තියෙන්නේ මම දැනට save කරගෙන තියෙන අපේ product ටික. අපි දැන් බලමු මේ ටික මම code කරගත්තේ කොහොමද කියලා. ඔය තින්නේ මගේ coding part එක. මුලින්ම මම session එකක් start කරගෙන තියෙනවා. user login වෙලාද කියලා check කරගන්න මෙන්න මේකේ. ඊට පස්සේ මම connection.php සහ oil.php කියන ෆයිල් දෙක මේකට include කරගෙන තියෙනවා. ඊට පස්සේ මම session එකේ values variable වලට මේ විදිහට දාගෙන තියෙනවා. මේ code එකෙන් මම කරගෙන තින්නේ user login වෙලා නැත්නම් user buyer කෙනෙක් නෙමෙයි නම් user id එක valid නැත්නම් index.php ෆයිල් එක redirect වෙන විදිහට code කරගෙන තියෙන එක. ඊට පස්සේ මම අපේ header එක මෙන්න මේ විදිහට add කරගෙන තියෙනවා. මේ code ටිකෙන් මම කරගෙන තින්නේ save this skill my watch list. ඊට පස්සේ browser කියන search bar එක. ඊට පස්සේ අපි දැනට watch list එකට add කරගෙන තියෙන product සංඛ්‍යාව මෙන්න මේ code එකෙන් තමයි මම පෙන්වන විදිහට හදාගෙන තින්නේ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට PHP එකක් හදාගෙන තිනවා. මේක always run වෙන විදිහට. මෙන්න මේ ටිකෙන් මම හදාගෙන තින්නේ අපි දැනට add කරගෙන තියෙන අපේ product එක. මෙන්න මෙතනින් මම බටන් එකක් හදාගෙන තිනවා. කියන්නේ hard button එක click කරාට පස්සේ watch list එකෙන් remove වෙන විදිහට. මේ fields එකෙන් මම හදාගෙන තින්නේ watch list එක empty නම් your watch list empty කියලා display වෙන විදිහට හදාගෙන තියෙන එක. අපි මේ project එකේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.